අදත් කරන්න යන්නේ එක්ස්පෙරිමන්ට් එකක් හොරර් එක්ස්පෙරිමන්ට් එක. ඒ කියන්නේ ඔය YouTube එකෙන් ගන්න විසිටින් එකක් කරන්න යන්නේ. අපි මෙතන තර්ෂණ බ්ලොග් මගේ අනිත් channel එකේ මම කරා. ඒකෙදි මායි නිසුනුයි ධනංජය හිටියාද නම් මායි නිසුනු විතරයි ඉන්නේ. ඒකෙදි අර මඩ පපුව එකම කැදුනා නිසුන්ගේ අත මතයි ගිනිගත්තා. නිසුන්ගේ අත ගිනිගත්තා. ඉතින් අපිට ඒක එක්ස්පෙරිමන්ට් එක කරගන්න බැරිනවා. ඊට පස්සේ දැන් මම අද බැලුවකොට මෙතන විසිටින් කරන්න මගේ X එකේ වීඩියෝ එක දාන්න. අපි යම් මෙතන මේ ස්ටෝරිය මම ඇතුළට කියලා කියන්න. අතර දාගෙන සම්පූර්ණ අතරම දාලා දෙන්නේ. මේකට යන්න නැහැ නේද? එතන මේ ගෙදර තියෙන්නේ. ගොඩක් කොල්මන් වෙලා තියෙන කතාවක් තියෙනවා guys. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර් සාමාන්‍ය අපි 20ක් විතර 20කට වගේ චුට්ටක් දුර ඇවිල්ලා තියෙන්නේ. හරි guys ඉතින් එතන යන්න තියෙන්නේ බලන්න කටුකම්ගේ. මෙතන යන්න තියෙන්නේ අපි කලින් එනකොට නම් ගේ ගරා වැටුණා නෑ. මේ තියෙන ගෙදර හරියද guys? අද කරන්න යන්නේ අපි ඇවිල්ලා ඉන්නේ කිලෝමීටර් 20ක් වගේ දුරකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ගෙදර. අපි මේ කලින් වීඩියෝ එකක් මෙතන එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා. ඉතින් මේක වලව් ටයිප් එකට හදපු පරණ ගෙදරක්. ඉතින් මේකේ දෙන්නෙක් මැරලා තියෙනවා. එක්කෙනෙක් මම මේ කතාව ස්ටෝරිය මම ඉස්සරහට කියන්නම්. දෙන්නෙක් මැරලා තියෙනවා. ඒ දෙන්න මෙතන එක හොල්මන් කරනවා කියලා කියන්නේ මේ වත්ත තියෙන්නේ. හරිද? කිසිම ගෙදරක් නැහැ. වටේට පෙන්නනවා කිසිම ලයිට් එළියක් කිසිම නැහැ. අපි රාත් 12ට තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්න ඉන්නේ. ඉතින් guys මෙන්න මෙතෙන්දී හිතා ගන්න බැරි විදිහට අපි ෆෝන් එකේ ට්‍රයිපෝඩ් එක පිස්සු නටන ගත්තා. ඒ වගේම මගේ ෆෝන් එක ඕෆ් වෙන්න ගත්තා. ෆෝන් එක මොනවා හරි වුණා. අපි මේ වීඩියෝ කරා ෆෝන් එකේ ෆ්ලෑෂර් වැඩ කරන්නේ නැති. තාමත් නැහැ. ඔව් තාමත් වැඩනේ. ෆ්ලෑෂර් වැඩනේ. ෆ්ලෑෂර් වැඩනේ. පෙන්නන්නෙත් නැහැ නේ. දන්නේ මොනවා වුණාද කියලා මේ වෙනකන් වීඩියෝ තිබ්බා. ෆ්ලෑෂර් කරනවා අපි වීඩියෝ කරනවා. ෆ්ලෑෂර් වැඩ නැති වුණා. ෆුල් එක්ස්පෙරිමන්ට් එක අපි මේක කරමු. ගිය පාරෙන් කොහොම මතකද? අරන් එන ෆෝන්. කොහොම අරන් කැම් එක ඔන්න ගේම තියාගන්නවා. ඔයා මේ වටේ ගන්න වීඩියෝ. ගයිස් මේකේ මේ කට්ටිය කින විදිහට දවල්ට හොල්මා වෙනවා. ඒ කියන්නේ හොල්මා වෙනවා කියන්නේ ගයිස් අපිට මතකයි නේද රැ වෙනකොට අපි 11:35 විතර ගයිස් එනකොට මෙන්න මේ පැත්තේ අපි ගියේ. මේ පැත්තෙන් යනකොට මෙන්න මෙතනට ගලක් හරි මොකක් හරි වැදිලා වීදුරක් වගේ කුඩු වුණා. ඒතර අර ජනේලේ මේ මගේ වීඩියෝ එකේ මම ලින්ක් එකකින් දාලා තියන්නම් ගයිස්. හරිද? මෙන්න මේ මෙතන ඔය ජනේලේ එකපාරම වැහෙන්න ගත්තා. ඒ වගේ සීන් ගොඩක් කියලා තිබ්බා. දැන් අපි ඉස්සෙල්ලා මම මගේ channel එකේ මුලින් ඉඳලා ඉන්න අය දන්නවා. ඒ කියන්නේ මම වීඩියෝ එකක් කරන්න කලින් මේකේ විසිටින් එකක් යනවා. මේ ගරා වැටලා තියෙන සම්පූර්ණව විසිටින් එකක් යනවා guys. මොකද අපි හරියටම දැන් රෑම ඇවිල්ලා වීඩියෝ කරනට වඩා මේ මෙතන අපි එක්ස්පෙරිමන්ට් කරපු තැන ඇතිව බිත්තර එහෙම ඒ කියන්නේ විසිටින් එකක් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මොකද මේ හරියට විස්තරයක් හොයාගන්න ඕනේ. නැත්නම් සමහර කට්ටිය බොරුත් කියනවනේ මෙහෙමයි මෙතන හොල්මන් ඉන්නවා කියලා බොරුවට කියලා. එහෙම සීන් තියෙන නිසා විසිටින් එකක් යනවා. මේක ගරා වැටලා තියෙන කොයි වෙලේ කඩා වැටෙද්ද දන්නේ නැහැ. මෙතන තමයි මතකද මේ අත ගිනි ගත්තා. guys මෙන්න මෙන්න මේ හරියදි guys මේ බිත්තර එක්ස්පෙරිමන්ට් එක කරනකොට බිත්තර එකපාරම පිච්චිලා මෙන්න මේ ජනේලෙත් වැහුණා. එදා මතකද? මේ ජනේලේ guys මෙන්න මෙතනට ළඟට යනකොට අරහින් වැදිලා ජනේලේ වැහුණා. දැන් නම් මේ ගරා වැටලා තියෙන්නේ. ස්ටෝරි එක මම කියන්න ඉස්සෙල්ලා යන් අපි ගෙදර පොඩ්ඩක් විසිටින් එකක් දාමු. නිසනුල් ළඟදී මම හොල්මන් channel එකක් කරා. පොර තාම පටන් ගන්න. මම ඒ පටන් ගත්ත පස්සේ මගේ ලින්ක් එකේ දාන්න. මට උඩ. වවුල්. ඔව් මෙන්න මේ මෙතන දොර වැහුනේ. වවුල් ඉන්නවා යන්කෝ. ස්ටෝරි guys මෙහෙම සීන් එකක් එන්නේ. මේ ගෙදර දෙන්නෙක්ද බං හිටියා කියලා දෙන්නෙක් නේ. දෙන්නෙක් ඉඳලා දෙන එක්කෙනෙක් මේ මෙතනින් එහා පැත්තේ ගඟක් තියෙනවා. හරිද? ඒ ගඟට ගියාට පස්සේ ඒ ගඟේදී මේ ගිලිලා මැරිලා තියෙනවා. ඒ වගේම තව කෙනෙක් මෙතන වස බීලා මැරිලා තියෙනවා. ඒ වස බීපු කාමරේ තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේක. ඊට පස්සේ ගොඩක් කට්ටිය මෙතන කියන්නේ ඉන්නේ නැහැ. මෙන්න මේ මිට්ටයක් එහෙම තියෙනවා කාමරේ.
මේ හරිද වස බීලා මැරිලා තියෙනවා guys. බුදු පිළිමයක් එහෙම තිබ්බා කලින් එනකොට ඒවත් නෑ දැන් බා. හරිද? කැඩිච්ච බුදු පිළිමයක් එහෙම තිබ්බා ගිය පාරේ එනකොට ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දාන්න. ඒ වස බීලත් මැරිලා තියෙනවා. ඉතින් කට්ටිය කියනවා දැන් පාරේ මේ අපි අතුරු පාරකින් තමයි ඇතුළට එන්න ඕනේ. ප්‍රධාන පාරේ ඇවිල්ලා අතුරු පාරේට ආරස්ථාව මේ ගෙදර තියෙන්නේ. ඉතින් අතුරු පාරේ මේ guys කට්ටිය රෑ 12ට දවල් 12ට වගේ යනකොට පේනවලු කියන්නේ පාරේ මෙහෙම වාහන ඉස්සරහින් එක එක ඇඳුම් නැතුව නිර්වස්ත්‍රව මිනිස් රූප එක එක වෙනවලු. ඒ කියන්නේ අద్భుත දේවල් වාහන නැවතිලා තියෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක මේ වීඩියෝ එක බැලුවට මෙතන ඉන්නවනම් ඔයාලට නිකන් අමුතු ෆීලිං එකක් එනවා නේද? මේකට අමුතුම ෆීලිං එකක් එනවා guys. අද මම ගෙනල්ලා තියෙනවා ලේ එකක්. හරිද? මෙතන අපි එක්ස්පෙරිමන්ට් අද කරන්නේ නැහැ, දවල් කරන්නේ නැහැ. මොකද රැයට කරන්න ඕනේ එක්ස්පෙරිමන්ට් එක. ඉතින් මම මෙතන විසිටින් එකක් ආවේ, මෙතන ස්ටෝරි කියන්න ආවේ. ඉතින් ඔයාලා channel එක subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න නේද? මෙතන අපි full experiment එකක් කරන්න ඕනේද නැද්ද කියලා මම මෙතන ආයි කරන්නේ නැහැ. මොකද කලින් අපි කරපු නිසා. ඒත් ඒක full experiment එකක් නේ. අපි ඒක භාගයක ගියා අතේ වෙච්චුණා මෙනේ. නිසුන්ගේ මේ අතේ මෙන්න මේ භාගයක් විතර සම්පූර්ණ පිච්චිලා ගියා. මේ මෙතන මේ ගිනි අරගෙන ඒ වීඩියෝ මම ඔයාලට link එක දාලා තියෙනනම් description එකේ බලන්න ඕක ගිහලා නැත්නම් comment එකේ මම pin කරලා තියන්නම්. එහෙම දෙයක් ඔය බිත්තරේ එහෙම නෑ මෙතන. තියෙනවද? මේ තියෙන guys මෙතන කවුරුත් ඇවිල්ලා නෙමෙයි අපි කලින් කරපු මේවා මේ බිත්තර මෙහෙමද මේ ඉටිපන්දා නේ. හරියට මාස 11කට කලින් මම මේ වීඩියෝ කරේ මේ. මෙතනින් පස්සේ ඉතින් කවුරුත් ඇවිල්ලා නෑ. හොඳ මේ තමයි මෙතන බිත්තරේ නෑ. මේ බිත්තරේ කටුත් තියෙනවා බා. මේ තියෙන බිත්තරේ කටු guys. මේ තියෙන ආය බොරු කියලා අලා රාට්ටන්න ඕනේ නෑනේ. සමහර කට්ටිය නම් කියනවා ඉතින් මේවා බොරු මෙහෙම කියලා. ඉතින් පිළිගන්න අයට තමයි ඉතින් වීඩියෝ එක දැම්මේ. අපි මේකේ full experiment එකක් කරන්න ඕන. ඔයාලා නිකන් කමෙන්ට් එකක් දාන්න. අපි යන් මේ විතර අර මම කාමරේට මේකටත් පෙන්නන්නම්. හරිද? මේක බ්ලර් වෙලා වගේ බම් පොඩ්ඩක්. guys හරි මෙතන සත් ඉන්නවද දන්නේ. ෆෝන් එකේ ෆ්ලෑෂ් එකේ ඔෆ් වුණා එකපාරම. මේ ඇයිද දන්නේ නිකන්. මේ ෆ්ලෑෂ් එකේ ඔෆ්. ෆ්ලෑෂ් එකේ ඔෆ් වෙලා තියෙන්නේ. ඔව් මේ වවුලක් තියෙන සත්තු ඉන්නවා බා. මෙයා යන්නේ මේ බාට දෙක guys මේ. බාට දෙකක් තියෙන පාරනම් බාට දෙක. මෙන්න මෙතනදී එදා අපි යනකොට මේ දොර වුණා අම්මට සිරි. මේ ඔව් බුදු පිළිම කැඩිලා තියෙන්නේ. කලින් වීඩියෝ එකක් තියෙනවා. වවුල් එපා මේ. වවුල් ඉන්නවා මේ. වවුල් මේ වවුල්ලු 10ක් විතර ඉන්නවා. මේ 10කට වැඩි ඉන්නවා. බුදු පිළිම කැඩිලා තියෙන්නේ. මේ දොර එහෙම ලොක් වෙලා තියෙනවා guys. අපි එක්ස්පෙරිමන්ට් එක අනිවාර්යයෙන්ම කරමු. ෆුල් එක්ස්පෙරිමන්ට් එක කොහොමද කරනවා? ඉතින් ඔයාලා channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම comment එකක් දාන්න. එක්ස්පෙරිමන්ට් එක මෙතන ෆුල් එක්ස්පෙරිමන්ට් එකක් කොහොමද කියලා. මේක වස බෝතලක් තියෙනවා එතනම. කියන්න බෑ මෙතන වස බෝතලක් තියෙනවා බං. මේක දන්නේ නැහැ බං. ගැව්වේ අපි ඉතින් වීලෝඩි කොටම. ඈ? ඔව් මේ. මොන හරි තියෙනවා. අම්මට. මේ අඩෝ සිරාටම බං. දන්නේ guys. ඔව් වස තියෙන්නේ. guys දන්නේ නැහැ. ඉතින් වස බෝතලයක් එතන තියෙනවා. ඕකමත් දන්නේ නැහැ. ඉතින් වස බීලා කියලා අපි ආරංචි වුණාට අපි මේ ගමේ නෙවෙයිනේ. ඒක නිසා හරි විස්තරයක් අපිට කට්ටිය කිව්වේ නෑ. අර හොල්මන් වෙනවා සීන් එකක් කිව්වා. එතකොට මේකේ රැයට සද්දපත් දැහෙනවලු. පූ කියන සද්ද ඇහෙනවලු. කෑ ගහන සද්ද ඇහෙනවලු. එතකොට ඉතින් අපිටත් උනා guys. අපිටත් උනා. හරිද? අපි මෙතන මේ එක්ස්පෙරිමන්ට් එක කරන අතර මේ ජනේලේ දඩාන් ගාලා වැහුණා. එතකොට මෙන්න මෙතනින් අතක් වගේ මොකක් හරි දෙයක් ඡායාවක් වැදිලා තිබ්බා. අපි අර සෙටප් කරලා තිබ්බ කැමරාව. එතකොට කැමරා දෙයක් තිබ්බේ නෑ. එකයි තිබ්බේ. තිබ්බා. එතකොට ඇවිල්ලා විසිටින් එක කරනකොටම අර ජනේලේ වැහෙන්න ගත්තා. ඒ වගේ සීන් ටිකක් ගොඩක් වුණා ඉතින් මෙතන. සමහර කට්ටිය නම පිළිගන්නේ නැහැ. ඉතින් අපි අදට මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. මොකද මෙතන අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න නෙවෙයි. විසිට් ඇත්තටම මකරේ බං ආයි. වවුල්ලුන්ගේ සද්දේ බං. මේ පැත්තේ අපි ආයි ගයිස්. හරිද? මේ අපි මෙතන වීඩියෝ ඒ කියන්නේ විසිටින් එකක් කරන්න. මොකද අර ඕනාට පාට වීඩියෝ එකක් කරලා ගන්න නැහැ. මොකද බලන්නේ ඔයාලගේ වටින කාලේ වෙන් කරලා අපේ වීඩියෝ බලන අපි ඒකට සාධාරණ කරනවනේ. ඒක නිසා මෙතන අපි විසිටින් එකක් කරනවා. ඇවිල්ලා ගමේ මිනිස්සුන්ගේ අහලා බලනවා. රෑ නිකන් පිස්සු වගේ ඇවිල්ලා YouTube වීඩියෝ එකක් කරන්න බෑ.
ඒක එහෙම කරලා අපිට රවට්ටන්න පුළුවන් වෙලාව හැබැයි වීඩියෝ 10ක් 15ක් එහෙම කරයි මොකද දිගට යන ගමනක් නිසා මේක එහෙම රවට්ටන්න බෑ. ඉතින් අපි අදට වීඩියෝ එන්ඩ් කරන්න මෙතන විසිටින් එකක් කරේ එක්ස්පෙරිමන්ට් එකක්. ඕනේ නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම එක්ස්පෙරිමන්ට් එක අපි අදින් පස්සේ දාන එක්ස්පෙරිමන්ට් චුට්ටක් වෙනස් කරලා තියෙනවා. ඒක අර ඔන්ලයින් කියන්නේ අර කට්ටිය කරන විදියට අර සාම්ප්‍රදායික විදියටම නෙමෙයි අර කියන්නේ සාම්ප්‍රදායික කියන්නේ ඔක්කොම කරන්නේ එක්ක චාලි නැත්තම් එක් එක්ස්පෙරිමන්ට් එකක් ඒ වගේම කරන්නේ. අපි බැලුවා පොඩ්ඩක් අර නිකන් දේශීය මන්තරත් එක්ක එකතු වෙලා මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේ පොත්පත් අපි ළඟ තියෙනවා. අපි බලමු ඉස්සරහට ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මෙතන වීඩියෝ එකක් ඕනද කියලා. අදට වීඩියෝ එන්ඩ් කරනවා. අපි යා. මේ පැත්ත තනකර මේ පාළු වත්තක් තියෙන්නේ. කවුරුත් වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ වගේ වත්තක් අතහැරලා දානවා කියනකොටම තේරෙනවා ඉතින් මොකක් හරි නේ බං. මේ වගේ වත්තක් ඉතින් අතහැරලා දාන්නේ නැහැ නේ බං. මේ කිසිම වත්තක් නැහැ මේ කෝස් තියෙනවා පොල් තියෙනවා පොල් ගෙඩියක්වත් හැදින්නේ මේ ඊටමට මිනිස්සු වෙන්නේ නැල්ලු. ඒකට හේතුවක් ඇතිනේ මොකක් හරි. පොල් ගෙඩියක්වත් හැදින්නේ නැත්තම් එන්නේ නැහැ කියන්නේ. ඔව් මොකුත් නැහැ. මේ කෝස් පොලොස්සොත් කඩන්නේ ඉතින් මිනිස්සු මේ පැත්තට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ දවල්ටත්. ඇත්ත මිනිස් පුරුටක් නැහැ. කටහඬක් ඇහෙන්නේ නැහැ. මේ මිනිස්සු ආපු පාරක්වත් නැහැ ඉතින්. අපිත් ඔය පාරක් හදාගෙන වගේ නේ ආවේ. අපි නම් 12ට මේක සුපිර් එක්ස්පෙරිමන්ට් එකක් කරමු.